Canvas web application එක sign in part එකේ තියෙන forgot password කියන part එක ගැන මේකෙදි සාමාන්‍ය user කෙනෙක්ට හදිස්සියවත් password අමතක වුණොත් මේ forgot password කියන එකේදී password වෙනස් කරන්න පුළුවන්. මේ කලින් videos ටිකේම අපි කතා කළේ sign in process එක, sign up process එක සහ ඒකේ වෙන design එක, ඒ වගේම remember me option එක, ඒ දේවල් ගැන අපි forgot password එකේදී බලමු කොහොමද user password වෙනස් කරන්නේ. අපි මේකෙදී process එක වෙන්නේ අපි මුලින්ම user ගේ email එකට verification code එකක් යවනවා. ඊට පස්සේ ඒ code එක අරගෙන අපි අලුත් password එකක් enter කරනවා. enter කරාන් පස්සේ ඒක අපේ database එකට replace වෙනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මුලින්ම අපි මුකුත්ම නොදා බලමු නේද? email එකක් දාන්න නැතුව forgot password කියන option එකට ගියොත් අපිට කියනවා enter කරන්න කියලා register වෙච්ච email එකක්. අපි මෙතනදී John ගේ email එකම දාලා forgot password කියන එක ක්ලික් කරාම සාමාන්‍ය forgot password එක අපි අපේ verification code එක යවන්න email එකක් ඕනනේ. ඒක නිසා අපි forgot password කියන එක ක්ලික් කරාම යනවා email එකට verification code එකක්. අපිට පෙන්නනවා මෙතනදී alert එකක් ඇවිල්ලා verification code sent to your email, please check your email. ඒ කියන්නේ email එකට verification code එක ගිහිල්ලා අපි බලමු email එකේ verification code එක තියෙනවද කියලා. අපි ඒක okay කරන් පස්සේ අපේ forgot password කියන model එක open වෙනවා. ඒ කියන්නේ අපේ එක box එකක් විදිහට තියෙන්නේ. අපි අලුතෙන් type කරන්න ඕන password එක අපිට ඒක retype කරන්න තියෙනවා. ඒ වගේම verification code එක අපිට මෙතනින් දාන්න පුළුවන්. අපි බලමු අපේ email එකට forgot password එකේ verification code එක ඇවිල්ලාද කියලා. අපිට email එකක් නෝ ඇවිත් නෑ. අපි refresh කරලා බලමු. refresh කරලා බලමු 1 minute ago අපිට password එකක් ඇවිත් තියෙනවා. මේකෙදි අපිට ඇවිත් තියෙන්නේ John Doe කියන කෙනාගේ verification code එක විදියට අපිට දීලා තියෙනවා. ඒක uniquely auto in හැදෙන code එකක්. අපි මේ code එක අරන් copy කරලා අපේ මෙතන තියෙන verification code එකේ paste කරන්න ඕනේ. අපි ඊට පස්සේ දැන් අපේ අලුත් password එක දාගන්න පුළුවන් අපිට. එතකොට අපිට මේක hide කරන්න, show කරන්න පුළුවන්. මෙතනදිත් password එකම retype කරන්න ඕනේ. අපි හදිස්සියවත් වෙන password එකක් දැම්මොත් අපිට එනවා passwords are not matching. ඒ කියන්නේ එකම විදිහම passwords තියෙන්නේ. password matching නැත්නම් අපිට ඒත් alert එකක් එනවා password වෙනස් කියලා. ඊට පස්සේ දැන් අපි මේක reset කරාන් පස්සේ අපිට alert එකක් එනවා password updated successfully. ඒ කියන්නේ password එක හරිනම් අපේ database එකේ replace වෙන්න ඕනේ. මෙතනදී අපි okay කරාම page එක refresh වෙනවා. අපි බලමු Heidi එකට ගිහිල්ලා මෙතන තියෙන මේ password එක අපි ගිහිල්ලා බලුවම අපේ password එක refresh වෙනවා. ඒ කියන්නේ මේක update වෙනවා. එතකොට අපිට පුළුවන් දැන් මෙතන කලින් තිබ්බ password එකනේ අපේ password එක ඒ කියන්නේ refresh වෙලා තියෙන්නේ. අපි මෙතන session එකේදී බලමු. session එකේ තියෙන අපේ අලුත් password එක. අපි බලමු දැන් මේ code එක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි යන්න ඕනේ අපේ index එකට. index එකේ තියෙනවා model එක. අපි මෙතන model එකක් හදාගෙන තිනවා. ඒක පේන්නේ නැහැ. ඒක අපි මෙතනින් FP model කියලා දාලා තිනවා. මේක අපි
forgot password එක on click එකක් දුන්නාම ඒකෙන් email එකට verification code එක ගියන් පස්සේ තමයි මේක toggle වෙන්නේ. මෙතනදී forgot password එකේ අපි design එක හදන් දිනවා. ඒ වගේම show password එකට on click එකක් දීලා දිනවා. I show password to password එකට retype password එකට password එක පෙන්නන්න hide කරන්න අපි on click එකක් දාලා තියෙනවා. ඒ වගේම reset කියන එකට අපි on click එකක් දාලා දෙනවා. ඒ වගේම close කියන එකේදී අපි කියන model එක dismiss වෙලා යන්න කියලා. අපි දැන් මේ call කරගත්ත functions තුන JavaScript එකෙන් open කරමු. මෙතනදී අපි show password 1 කියන එකෙන් මෙතනදී අපි password එක අල්ල ගන්නවා button එකයි text field එකයි අල්ල ගන්නවා මෙතනදී variable දෙකක් විදියට. ඊට පස්සේ ඒ දෙක අල්ලගෙන අපි කියනවා text field එකේ type එක password. අපි type එකක් දුන්නා password email එහෙම type password නම් අපි කියනවා text එක පෙන්නන්න hide කරන්න නැත්නම් password show. ඒ කියන්නේ අපි කියන text field එක password නම් ඒක text එකක් වගේ text field එකේ අපේ text එකක් වගේ පෙන්නනවා නම් ඒක hide කියන බටන් එක පෙන්නන්න කියනවා. text field එක අපිට password එකක් වගේ පෙන්නනවා නම් ඒක show අර අලු පාට බටන් එක show කියලා පෙන්නන්න කියලා අපි කියනවා. ඒ විදිහටම අපි අපේ password 2 එකටත් දීලා තියෙනවා. මෙතනදී අපි reset password කියලා ගන්න. අතනදී on click එකක් දුන්නා අපි අපේ index එකේ reset password කියලා. ඊටත් කලින් අපි forgot password model එක variable එකකින් අල්ලගෙන තියෙනවා global variable එකක් විදියට මෙතනදී. ඊට පස්සේ අපි forgot password කියන function එක call කරලා ඒක ඇතුලේ අපේ අර text field එකේ sign in එකේ text field එකේ දුන්න email එක අල්ල ගන්නවා variable එකකින්. ඊට පස්සේ අපි හදා ගන්නවා අලුත් XML HTTP request එකක්. ඒ request එක ඇතුලේ අපි බලනවා අපි අපේ verification code එක email එකට යවලා ඒක අපි alert එකක් විදිහට පෙන්නනවා verification code එක කියලා. ඒක ගියාට පස්සේ අපි අපේ අර forgot password model එක open කරනවා. නැත්තම් අපි කියනවා response එක පෙන්නන්න කියලා. ඒ කියන්නේ අපි forgot password කියන file එක forgot password process කියන file එකට අපි අපේ email එක combine කරලා යවන්න. ඊට පස්සේ එතනදී අපි forgot password කියන file එකේදී email එකෙන් combine කරලා ID එක අල්ල ගන්නවා. ඒකට අපිට ඕන වෙනවා අලුත් files තුනක්. SMTP file එක, PHP mail, exception file එක. මෙතනදී අපි ඔක්කොම include කරගන්න විශේෂණ database එක. ඊට පස්සේ අපි use කරන PHP mail කියන එක. ඊට පස්සේ අපි මෙතනදී අල්ල ගන්නවා අපේ email එකෙන්, ඒ කියන්නේ get method එකෙන් ආපු අපේ email එක. email එක අරගෙන අපි if else එකක් දාලා බලනවා. email එක empty නම් අපි කියනවා $email කියලා variable එකකින් අල්ල ගන්නවා අර අපේ email එකෙන් combine කරලා ආපු email එක. ඊට පස්සේ අපි database එකට search එකක් දානවා අපේ user ගේ email එක. එහෙම user ගේ email එකක් තියෙනවා නම් ඒකේ නම් rows ගාන ගණන් කරන්න කියනවා. rows ගාන එකයි නම් අපි කියනවා එක unique ID එකක් generate කරන්න කියලා. ඒ generate කරපු ID එක code කියන එකෙන් අල්ල ගන්න කියලා කියනවා. ඊට පස්සේ අපි database එකට දානවා update එක. update එකක් දාන්නේ අපේ user ගේ verification code එක update වෙන්න. email ඒ කියන්නේ අපි input කරපු email එකේ verification code එක update වෙන්න. අපි මෙතනදි කරන්නේ අපේ email එක send කරන process එක. ඒ කියන්නේ new PHP mail එකකින් අපි කියනවා මෙන්න මේ email එකට යන්න. ඒ වගේම අපි මෙතන දාන්නේ අපේ Google එකේ හදපු two step verification password එක. ඊට පස්සේ අපි මෙතනදී දානවා reply කරන්න සහ
set from කියන එක දෙකම අපේ email එකට දානවා. ඊට පස්සේ අපි add address කියන එක දාන්නේ අර input කරපු address. ඒ කියන්නේ අපි මෙතනදී අල්ලගත්තු email එක. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන design එකක් හදාගන්න e-shop forward password ඒ කියන්නේ header එක වගේ. ඊට පස්සේ අපි මෙතනදී style tag එකකුත් දීලා තියෙනවා header එක green color වෙන්න මේ විදිහට පෙන්වන්න. ඒ වගේම code එක කියන්නේ අපි අතනදී unique ID එකක්. ඒ කියන්නේ uniquely generate කරපු ID එකක්. හදිසියෙවත් email එක send උනේ නැත්නම් අපි කියනවා echo කරන්න verification code send උන්නේ නැහැ. නැත්නම් success verification code success. මෙතන තියෙන success එක තමයි අපි JavaScript එකේදී ගිහිල්ලා මෙතන show කරන්නේ. ඒ අපේ email එක send වුණා නම් success කියන එක response කරනවා. ඒ response එක සමානයි නම් අපි කියනවා verification code send වුණා. ඒ alert එක ගියන් පස්සේ තමයි අපේ අර forgot password model කියන එක toggle වෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපි තවත් forgot password හදිසියත් email address එක අපි වැරදියට දැම්මොත් ඒ කියන්නේ sign in එකේ input field එකේදීම අපි email address එක වැරදියට දැම්මොත් අපි එතනදී අර රතු පාට message tube එකක් toggle වෙන්න හදලා තියෙනවා. මේ විදිහට අපේ කලින් message tube toggle වෙන්න හදලා තියෙනවා. ඒ වගේම අපේ reset password process එකේදී මෙතනදී අපි ඔක්කොටම කලින් අපි include කරලා තියෙන අපේ connection එක include කරලා ඊට පස්සේ අපි මුලින්ම JavaScript එකේදී හදා ගන්නවා function එකක් reset password කියලා. ඊට පස්සේ අපි අර අපේ index එකේ හදාගත්ත forgot password model එකේ email එකයි new password එකයි retype කරපු password එකයි verification code එකයි ඒ ඔක්කොම variables වලින් අල්ල ගන්නවා values. ඊට පස්සේ අපි අලුත් form එකක් හදලා ඒ form එකට මේ data ටික දාගෙන යවනවා XML request එකක් හරහා. ඒ request එක හරහා යවලා අපි ඒ request එක හරහා post method එකකින් යවන්නේ. මොකද form එකක් විදිහට යවන්න ඕනේ. reset password process කියන එකට අපි යවන්නේ. එතනදී අපි reset password process එකේදී අපේ connection එක include කරලා post method එකෙන් අල්ල ගන්නවා අර form එකෙන් ආපු details ටික. email, new password, retype password, verification code ඒ ටික. ඊට පස්සේ අපි if else එකක් දානවා. new password එකට අපි retype කරපු password එක සමාන නැත්නම් passwords are not matching කියලා alert එකක් පෙන්නනවා. ඊට පස්සේ එහෙම password දෙකම සමානයි නම් අපි database එකට search එකක් දානවා user ගේ email එක and verification code එක අපිට search කරලා ගන්න කියනවා. ඊට පස්සේ අපි නම් කියලා variable එකකින් අල්ල ගන්නවා user ගේ email එකයි verification ඒ වගේ rows ගාන. ඒ rows ගාන එකක්. ඒ කියන්නේ rows එකක් හරි තියෙනවා නම් අපි කියනවා අනිවාර්යෙන් එකක් තියෙන්න ඕනේ. එකට සමාන වෙන්න ඕනේ. එකක් තියෙනවා නම් අපි database එකට update කරන අපේ new password එක where ඒ කියන්නේ කොහෙද අර email එක තියෙන. අර අපි input කරපු email එක තියෙන. ඊට පස්සේ අපි කියනවා echo කරන්න success කියලා නැත්නම් invalid email or verification කියලා අපි alert කරනවා. මෙතන තියෙන success එක අරගෙන අපි JavaScript එකේ response එකට සමානද බලන්න. response එකට අපේ success එක සමානයි නම් අපි කියනවා alert කරන්න password updated successfully. එතනින් තමයි මුළු process එකම ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි කියනවා අපේ forgot password model එක hide කරන්න. hide කරලා ඉවර වෙලා අපේ index.a කියන හිටපු page එකටම load වෙන්න කියලා. නැත්තම් එහෙම හරි success වුණ නැත්තම් අපි කියනවා අපේ response එක alert කරන්න කියලා. ඒ කියන්නේ වැරද්ද හොයාගන්න අපේ response එක alert කරන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි sign in process එකේ අපේ forgot password එක වැඩ කරන්නේ. So thank you for watching.